අපිට ජීවිතේ කොච්චර බලාපොරොත්තු තියෙනවද? අපේ ජීවිතේ කොච්චර හීන තියෙනවද? එකින් එක්කෙනාට ওই හීන වෙනස් සම්මතාත්තේ දේවපතේ. අපි පොඩි කාලේදී යම් කිසි දෙයක් හිතා ගන්නවා මං අනාගතේ මේ වගේ කෙනෙක් වෙනවා. මං අනාගතේ මේ වගේ දේවල් තමයි ගන්නෙ. මං අනාගතේ මෙන්න මේ විදිහට තමයි ජීවත් වෙන්නේ. ওই හීන ඒ පොඩි කාලේ අපේ හිතේ තිබිච්ච හීන දැන් අපි උදා කරගෙනද තියෙන්නේ. සමහර අය ඒ හීන ඒ විදිහටම කරගෙන තියෙනවා. සමහර අයගේ හීන හිමින් වෙනස් වෙලා තියෙනවා. ඒ අදහස් වෙනස් වෙලා තියෙනවා. සමහර හීන අසාර්ථක වෙලා ඒවා අත්හැර දාලා තියෙනවා. ඒ බලාපොරොත්තු වෙච්ච දේවල් හරියට වෙච්ච නැති නිසා ඒවා අත්හැර දාලා අලුත් හීන පටන් ගන්න තියෙනවා. සමහර අය ඉච්ඡා බංගත්වයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සිහිනයක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ. ඔහේ ජීවත් වෙනවා. කොමරි අම්මතාත්තේ දේවපතේ ඕනම කෙනෙක් තුල ජීවිතේ එක කාලයන් වලදී ඔයගේ පුංචි බලාපොරොත්තු තිබිලා තියෙනවා. අපි හිතමු දැන් මට බලාපොරොත්තුවක් තියෙනවා යම් කිසි දෙයක් පිළිබඳව මේ මොහොතේදී. එතකොට මේ බලාපොරොත්තුවත් එක්ක මගේ හිතේ මොනවද තියෙන්නේ? ඒ කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව අදහසක් මගේ හිතේ ඇති වෙලා තියෙනවා. හරි. මම ගයක් හදන්නයි යන්නේ. එතකොට ගයක් ගැන අදහසක් මගේ හිතේ තියෙනවා. ඊට පස්සේ ඒ සැලසුම් කර ගැනීම සඳහා සහ ගේ හදලා ඉවර වුණාට පස්සේ මට තියෙන්න ඕන ගේ පිළිබඳව යම්කිසි අදහසක් තියෙන්න ඕනේ. ඒතකොට තමයි අපිට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ගයක් හැදීමට අදහසක් තියෙනවා. මොන වගේ ගයක්ද හදලා ඉවර කරන්න කියලා අදහසක් තියෙනවා. ওই දෙක තමයි අපේ මේ වෙනකොට බලාපොරොත්තුවක් විදිහට හිතේ තියෙන්නේ. ඒ වගේම අනිකුත් බලාපොරොත්තු සිහිනත් ඒ වගේ තියෙනවා. දැන් මම පොඩි කාලේ මගේ හිතේ තිබ්බා ස්වාමි කෙනෙක් වෙන්නවා කියන අදහස. එහෙනම් අදහස හිතේ තිබ්බා. ස්වාමි කෙනෙක් වුණාට පස්සේ මං කොයි වගේ ස්වාමි කෙනෙක්ද කියලා පොඩි රූපයක් තියෙනවා. හැබැයි මේ රූපෙයි මේ අදහසයි අතර මැද කොටස තමයි අපිට ඉතාමත් වැදගත් වෙන්නේ. අද අම්මතාත්තේ දේවපතේ සාමාන්‍ය සමයේ 15 වෙනි ඉරිදා දෙවියන් වහන්සේ ඔන්න ඔය මැද කොටස ගැනයි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ අදහස සහ අදහස ඉෂ්ට වුණාට පස්සේ මොන ආකාරයකටද ඒ රූපේ අපේ හිතේ ඇඳිලා තියෙන්නේ? ඒ අතරතුර කාලපරාසය. මොකද වැදගත් වෙන්නේ ඔය මැද කාලේ. අදහස හොඳයි. අදහස් ඉවර කරගන්න මෙහෙමයි කියලා යම් කිසි ප්ලෑන් එකක් සැලසුමක් තියෙන එකත් හොඳයි. හැබැයි ඒ අදහසයි ඒ සැලසුමයි අතර මැද කොටස කවුද කරන්නේ? අපි නිකම් බලන් හිටියට අපේ අතට ගෙනත් දෙනවද කවුරු හරි? මට ආසාවක් තියෙනවා හැබැයි මන් දන්නේ කොහොමද කරන්නේ කියලා. සමහර එහෙම කියනවනේ මට බලාපොරොත්තුවක් තියෙනවා හැබැයි මම දන්නේ එතනින් එහාට දෙයක්. නිකන් කවුරුත් අපිට ගෙනත් දෙනවද යම් කිසි දෙයක්? කවුරුත් එහෙම ගෙනත් දෙන්නේ නැහැ. එහෙනම් කවුරු හරි මේ මැද කොටසේ වැඩ ටික කරන්න ඕනේ. මගේ සිහිනයක් නම් මමයි කරන්න ඕනේ. අපිට විතරක් නෙමෙයි අම්මතාත්තේ දේවපතේ සිහින තියෙන්නේ. දෙවියන් වහන්සේටත් සිහින තියෙනවා. අද පළවෙනි කීමේදී හරි ලස්සනට කියනවා කතා කරනවා අහසින් වැටෙන හිමහා වසින වැස්ස නැවත හැරී නොගොස් පොළව සරුසාර කර පැලනන්වා මනුෂ්‍යයට ආහාර ලබා දෙනවයි කියලා. එහෙනම් වැස්සත් ආහාරත් ලබා ගැනීම අතරතුර කාලයක් තියෙනවා. දැන් කවුද මේ වැඩ ටික කරන්නේ? වැස්ස වැටිලා බීජ පැලවෙන්න ඕනේ. ඇට ටික පැලවෙන්න ඕනේ. කවුද ඇට ටික ඉහින්නේ? කවුද ඒ කුඹුර හදන්නේ? අස්වත් දන්නේ කවුද? කවුද වතුර ටික බඳින්නේ හරියට? කවුද අවශ්‍ය කරන පලිබෝධනාශ ටික යොදන්නේ? පොහොර ටික යොදන්නේ කවුද? ඒවා රැක බලා ගන්නේ කවුද? එහෙනම් අම්මතාත්තේ දේවපතේ මේ අදහස ඉෂ්ට වෙන ඒ රූපෙත් අතරතුර කාලය තමයි අපි වැඩ කරන්න ඕන කාලය. දෙවියන් වහන්සේට මම කිව්වා වගේ සිහින තියෙනවනේ. ඒ සිහිනය සඳහා දෙවියන් වහන්සේ වැඩ කරන හැටි අද අපිට කතා කරනවා. අද සුදු සුභාරංචි ඇතුලේ වපුරන්නාගේ උපමාව. මේ වපුරන්නාගේ උපමාව අවුරුද්දේ පුරාවටම කිහිප පාරක්ම අපිට අහන්න හම්බ වෙනවා. කිහිප ආකාරයකින් අපි ඒක නිර්වචනයත් කරනවා. හැබැයි අද මම හිතුවා අලුත්ම ආකාරයකට මේක නිර්වචනය කරන්න ඕනේ කියලා. ඒකට හේතුව තමයි මේකේ කතා කරනවා අත්‍යවශ්‍ය කොටසක් ගැනත් අනවශ්‍ය කොටස් කීපයක් ගැනත්. දැන් මේ අර වැස්ස වැටෙන තැන ඉඳන් මිනිසාට ආහාර වලට ඒ භෝග ටික ඒ අස්වැන්න ගන්න කාලය දක්වා අතරතුර කාලයේදී සිද්ධ වෙන සිද්ධීන් කිහිපයක් පිළිබඳව. වපුරන්නක් යනවා වපුරන්නට තැන් තැන්වල බීජ වගේක් වැටෙනවා. පාරේ වැටෙනවා, ගල් අතරතුර වැටෙනවා, කටුපඳුරු අතර වැටෙනවා. ඒ වගේම අවසානයේදී සරුසාර බිමේ කියන්නේ සූදානම් කරන ලත් බිමේ වැටෙනවා. ඔගොල්ලෝ හිතනවද
සූදානම් කරගත් බිමේ වැටුණු බීජ ගැන ඇරෙන්ඩ අනිත් බීජ ගැන මේ ගොවියට තැකීමක් තියෙනවයි කියලා. අපි කතා කරනවනේ මේ බීජ වැටෙන තැන් පිළිබඳව. හැබැයි ගොවියගේ පැත්තෙන් හිතලා බැලුවොතින් මේ තැන්තැන්වල වැටෙන බීජ ටික පිළිබඳව ගොවියට යම්කිසි තැකීමක් තියෙනවා. එයා ඒ දේවල් ගැන හිතනවද? අමතත් දේවපතේ සාමාන්‍යයෙන් ගොවියෙක් එහෙම හිතන්නේ නැහැ. තමන්ගේ කුඹුරේ වැටෙන, තමන්ගේ කුඹුරේ තමන් වපුරන, තමන් සූදානම් කරපු කුඹුරේ තමන් විසින් වපුරන ලද ඒ බීජ පිළිබඳව තමයි ඔහුගේ අදහස තියෙන්නේ. ඔහුගේ ඒව ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු උත්සාහ කරන්නේ. ඔහු ඒ පිළිබඳවයි තැකීමක් කරන්නේ. දැන් මේවා මොනවද? එළිය වැටිච්ච ඒවා. මේ ගොවියා හිතාමතා වට්ටපු දේවල්ද? නෑ. හිතාමතා එයා වැපුරුවේ නෑ. හැබැයි එයාගේ අතින් එහෙට මෙහෙට ලිස්සලා ගිහිල්ලා යම් යම් දේවල් යම් යම් තැන්වල ඒ දේවල් වැටුණා. දැන් එයා ඒ දේවල් ගැන හිතනවද? එයා ඒ දේවල් ගැන හිතන්න විදිහක් නෑ. ඒ වගේම තමයි මේ වැටිච්ච දේවල් වලටත් කිසිම ඒවල ප්‍රගතියක් තිබෙත් නෑ. පාර වැටිච්ච ඒවා ටික එහෙමම කුරුල්ලෝ ඇවිල්ලා ගෙනිච්චා. ගල් බිමේ වැටිච්ච ඒවා ටික අර පොඩ්ඩක් පස් ටිකක් තියෙන ඉඳන් මුල් ටිකක් ඇද්දා. නමුත් වතුර නැතුව ගියා. ඊට පස්සේ කටුපඳුරු අතර වැටිච්ච බීජ ටික කටුපඳුරුත් එක්ක වැඩුණා. නමුත් අර වදුලට ගියා. වදුලට ගියා කියන්නේ පළ දරන්න තරම් පෝෂණ ගුණයක් ඒවල නැහැ. මොකද වටේ පිටේ තියෙන ගස් වලින් ඒ අවශ්‍ය පෝෂණය උරාගෙන ඉවරයි. මේ බීජයට අපි කතා කරන බීජයට මේ වැටෙන බීජයට අවශ්‍ය කරන ප්‍රතිඵලය ඒකට දෙන්න බැරුව ගියේ. මම මේක මැරලා ගියා. ඒ කියන්නේ හිතාමතා වැට්ටුවේ නැති වුණත් කොහොම හරි වැටිලා පැලවුණාට ප්‍රතිඵලයක් නැතුව ගියා. අමිතාතේ දේවපතේ මෙතෙන්දී දෙවියන් වහන්සේ කතා කරන්නේ අපිට. උන්වහන්සේ කතා කරලා කියන්න හදන්නේ අනවශ්‍ය තැන්වල රැඳෙන්න එපා කියලා. ඔබ අවශ්‍ය තැන රැඳිලා ඉන්න. ඔබ හරි තැන රැඳිලා ඉන්න. සමහර වෙලාවට අපේ මේ නිදහස සහ අපි කියනවා රැඩිකල් අදහස් හින්දා අපි හිතනවා අපි කරන දේ තමයි හරි. අනිත් අය කියන දේවල් වලට අපි ගරු කරන්න ඕනේ නැහැ. පැරැන්නෝ කියපු දේවල් අපිට අයින් කරන්න පුළුවන්. සම්ප්‍රදායන් ඇතුළේ ඔය එනේවා බොරු දේවල්. අපි අලුත් ආකාරයට හිතන අලුත් ආකාරයේ මිනිස්සු අලුත් ලෝකයේ මිනිස්සු ඒකින්ද අපිට ඕන විදිහට තනි පංගල්මේ වැඩ කරන එක තමයි හොඳ. අපි බොහොම දරනරඬු බොහොම තද ආකාරයේ අදහස් ගන්නවා. එහෙම නැත්නම් තීන්දුව తీරන ගන්නවා. ප්‍රතිපත්තිමය තීන්දුව తీරන අරගෙන මම යන්නේ නැහැ කොහෙවත්. දෙමෝපිය මට වැඩක් නැහැ. මගේ પરම්පරාවක් මට වැඩක් නැහැ. මගේ සම්ප්‍රදායක් මට වැඩක් නැහැ. ඔය ආගම් කියන දේවල් අපිට වැඩක් නැහැ. ගිහලා පැත්තකින් ඉන්නවා. අපිට පුළුවන් තනියම ජීවිතේ ජය ගන්න. අපිට පුළුවන් තනියම මේකට මුහුණ දෙන්න. එහෙම කියන ඕන තරම් අය දැන් ලෝකයේ අද අපිට හම්බ වෙනවා. හැබැයි මේ සුද්ධෝ සුභාරංචිට අනුව දෙවියන් වහන්සේ කියන ඔබ හරි තැන හිටියේ නැත්තම් හරි වෙලාවේ මෙච්චර අවස්ථාව දීලත් ඔබගේ මුරණ්ඩුකම හින්දා ඔබගේ වැරදි වැටහීම් හින්දා ඔබ හරි වෙලාවේ හරි තැන හිටියේ නැත්තම් ඔබට ගොඩාක් දේවල් ලෝකේ මගහැරෙනවා. ජීවිතේ ගොඩාක් දේවල් මගහැරෙනවා. ඔබෙන් මේ ලෝකෙට වෙන්න ඕන දේවල් ටික ඔබට මගහැරෙනවා. හිතලා බලන්න දැන් අපිට ඒ වගේ කොච්චර දේවල් මගහැරලා තියෙනවද කියලා. මුරණ්ඩුකම හින්දාම ආත්මාර්ථකාමීකම හින්දාම අපි හිතනවා අපිට කිසි දෙයක් මගහැරුනේ නැහැයි කියලා. සමහර වෙලාවට පවුලේ සමගිය නැති වෙලා තියෙනව නේද? පවුලේ එක කෙනෙක්ගේ ආත්මාර්ථකාමී අදහස් හින්දා. එක කෙනෙක්ගේ දරන දඬුකම හින්දා. සමහර පවුල්වල තාත්තගේ දරන දඬුකම හින්දා මුළු පවුලම දුක් විඳිනවා. අම්මගේ දරන දඬුකම හින්දා. සමහර පවුල් තියෙනවා අපි අලුතෙන් පවුල් කණ්ඩ පටන් ගත්තු අය. තමන්ගේ දෙමව්පියන්ගේ ඇඬියාව හින්දා. එමත් නැත්නම් දෙමව්පියන්ගේ ඕනකට වඩා ඇඟිලි ගැහිමින් හින්දා පවුල් ජීවිතේ සාමයෙන් ගත කරන්න බැරි පවුල් ඉන්නව නේද? ඉන්නේ ඒ වගේ අය ගැනයි අපි හිතන්න ඕනේ. ඉන්නේ ඒ වගේ අපිත් කියලායි අපි හිතන්න ඕනේ. අමතත් දේවපතේ හරි තැන ඉන්න ඕනේ. දෙවියන් වහන්සේ කුඹුර සූදානම් කරලායි තියෙන්නේ. හැබැයි අපිට යම් යම් දේවල් ටිකක් අවශ්‍ය වෙනවා. අපිට ඉවසීම අවශ්‍ය වෙනවා. අපිට කීකරුකම අවශ්‍ය වෙනවා. ඉවසලා බලාගෙන ඉන්න වෙනවා දෙවියන් වහන්සේ වචනය අපිට හරි මොහොතේදී දෙනකම්. සමහර වෙලාවට අපි හරි හදිස්සි යාඥාව අපිට හරි හදිස්සි. මට ඕන දේ මට කොහොම හරි මේ වෙලාවේ ඕනේ. දෙවියන් වහන්සේ කරලා දෙන්න ඕනේ. ඒකනේ දුවන්නේ හිට දුවනවා මෙහෙට දුවනවා අරහෙට බාර වෙනවා මෙහෙට බාර වෙනවා. ඒක මේ වෙලාවේ මට ඕනේ.
ඉවසීම නෑ සමහර වෙලාවට. දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා ඉල්ලලා ඒක හම්බ වෙන්නේ නැහැ කියලා නිකන් ඔළුවට පණිවිඩයක් ආපුවම එහෙමත් අද පණිවිඩයකට වඩා නිකන් හැංගීමක් සිතුවිල්ලක් ආපුවම තවත් තැන් වලටත් ගිහිල්ලා බලනවා. අර පන්සලටත් යනවා, මේ පන්සලටත් යනවා, අර කෝවිලටත් යනවා, මේ කෝවිලටත් යනවා. එකම අදහසේ නෑ. අර පළවෙනි පණක් ටිකම අමතක වෙනවා. එකම දෙවියන් වහන්සේට වන්දනා කරවු කියන එකම අමතක වෙනවා. ඉවසීම අපිට නැති නිසා. ඒ වගේම තමයි ඉවසීමත් එක්කම අපේ පොඩි බැහැපත්කමක් තියෙන්න ඕනේ. කීකරුකමක් තියෙන්න ඕනේ. දෙවියන් වහන්සේ මට මෙතන ඉන්න කියලායි තියෙන්නේ. දෙවියන් වහන්සේ නීති අතරින් හරි පුංචි රාමුවක් හදලා මට දීලා තියෙනවා මේ රාමුවෙන් පිටට යන්න එපා. මගේ කීකරුකමක් තියෙන්න ඕනේ. ඒ බැහැපත්කමක් තියෙන්න ඕනේ. එතන රැඳිලා ඉන්නදී දෙවියන් වහන්සේ ඒ වචනය දෙනකොට, දෙවියන් වහන්සේ උන්වහන්සේ අපිට අනාවරණය කරනකොට, අශුද්ධ සුභාරංචි අවසානයේදී කියන එකකින් 100 ගුණයක්ද, තව එකකින් 60 ගුණයක්ද, එකකින් 30 ගුණයක්ද ඵලදාව ලැබෙන්න පටන් ගත්තයි කියලා. ඵලදාව ලැබුණේ ඇයි? හරි මොහොතේ, හරි තැන, දෙවියන් වහන්සේ කියපු තැන බැහැපත්ව ඉවසීමෙන් මම බලන් හිටපු නිසා. එහෙම නැතුව ගියාම මොකද වෙලා තියෙන්නේ? අනිත් තැන්වල මගෙන් වැඩකුත් නැහැ, කාටවත් වැඩක් නැහැ, පළදාවක් නැහැ. ඔහේ වදුලට ගිහිල්ලා නිස්සාරණේ අපි නාස්ති වෙලා ගිහිල්ලා මට වැඩකුත් නැහැ, ලෝකෙට වැඩකුත් නැහැ. අමතත දේවපුතේ අපි අඳුර ගන්න ඕනේ මේ ලෝකේ අපිට අපගේ තියෙන කාර්යභාරය මොකක්ද කියලා. ඒකට හේතුව තමයි දෙවියන් වහන්සේව අදහගෙන ඉන්නකොට තමයි අපේ ප්‍රතිඵලය ලෝකෙට ලැබෙන්නට පටන් ගන්න. අද දෙවනි කීමේදී පවුලතුමා කියන මවායති මේ විශ්වයේ උද දේව පුත්‍රයන්ගේ එළිදරව් වීම පුල පුලා බලා සිටි මුළු විශ්වයම බලන් සිටින්නේ දෙවියන් වහන්සේ නකම්. එහෙනම් අර දෙවියන් වහන්සේ හදපු තැන අපි රැස් වෙලා ඉන්නේ මොකටද? දෙවියන් වහන්සේ අපිට අනාවරණය වෙනකම් දෙවියන් වහන්සේගෙන් අපිට ලැබෙන්න තියෙන දේවල් ලබා ගන්න විතරක් නෙමෙයි. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ ලෝකෙට සිද්ධ කිරීම සඳහා. ඒතකොට සුද්ධ පවුලතුමා කියනවා හරියට නිකන් ගර්භණී අම්මා කෙනෙක් Tamanගේ දරුවව ලැබෙනකම් බලාගෙන ඉන්නවා වගේ. ඒ ලැබෙන කාලයේදී රිදෙනවා. එයාට වේදනාවක් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි මේ වේදනාව විඳින්නේ ඇයි? ඉවසගෙන ඉන්නේ ඇයි ඒක? දරුවව ලැබෙනවා. දරුවව ලබා ගන්නට ඕන නිසා. ඒ දරුවගේ මුහුණ දකින්නට ඕන නිසා. අමතාතේ දේවපුතේ දරුවගේ මුහුණ දැක්කම අම්මගේ සියලුම අමාරුකම් අපහසුතාවයන් වේදනාවන් පහව යනවා වගේ. දෙවියන් වහන්සේගේ වචනය ලැබුණාම අනිත් හැමදේම හරියනවා. අපි සැනසෙනවා. අපිට සාමය ලැබෙනවා. එහෙනම් අද පණිවිඩය බොහොම පැහැදිලි. ඉවසීමෙන්, බැහැපත්කමින්, කීකරුකමින් රැඳී සිටින්න දෙවියන් වහන්සේ උන්වහන්සේගේ බලාපොරොත්තුව ඔබ මම බවට පත් කර ගන්නවා. එහෙම වුණොත් ජේසුස් පිහිටයි.